ආයිබෝවන් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ ලංකාවේ තරුණ තරුණියන්ට තියෙන ඉතාමත් වටිනා සහ අභිමානවත් රැකියා අවස්ථාවක් ගැන සම්පූර්ණ විස්තරයක්. ඔන්න ශ්‍රී ලංකා පොලිසියේ ආධුනික උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා දැන් අයදුම්පත් කැඳවලා තියෙනවා. මේක සාමාන්‍ය පොලිස් සේවය සහ විශේෂ කාර්ය බලකාය STF කියන අංශ දෙකටම අදාළයි. මේ වීඩියෝ එකකින් අපි බලමු සුදුසුකම් මොනවාද, පඩි කීයද සහ අයදුම් කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. මුලින්ම බලමු මේ තනතුරට ඉල්ලන්න ඔයාට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවාද කියලා. පුරවැසි භාවය. අයදුම්කරුවන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතුයි. වයස 2026/6/5 දිනට වයස අවුරුදු 18ත් 25ත් අතර විය යුතුයි. හැබැයි දැනටමත් පොලිස් සේවයේ ඉන්න කෙනෙක් නම් උපරිම වයස අවුරුදු 28 දක්වා අයදුම් කරන්න පුළුවන්. සිවිල් තත්වය. ඔයා අනිවාර්යයෙන්ම අවිවාහක කෙනෙක් වෙන්න ඕනේ. දික්කසාද වූවන්ට, වැන්දබුවන්ට සහ අවිවාහකව දරුවන් සිටින අයට මේ සඳහා සුදුසුකම් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම්. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය, විද්‍යාව, සිංහල හෝ දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව යන විෂයන් වලට සම්මාන C සාමාර්ථ එක්ක විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 3කින් සමත් වෙලා තියෙන්නත් අනිවාර්යයි. කායික සුදුසුකම්. උස අවම වශයෙන් අඩි 5 අඟල් 6ක් 177.64 සෙන්ටිමීටර් විය යුතුයි. පපුව හුස්ම නොගෙන අඟල් 32ක් 81.28 සෙන්ටිමීටර් වෙන්න ඕනි. ඒ වගේම ඇස් පෙනීම කණ්ණාඩි නොමැතිව එක් ඇසක අවම දෘෂ්ටිය 12න් 6ට වඩා අඩු වෙන්න බෑ. ශරීරයේ පච්ච කුටලා හෝ වෙනත් ශාරීරික විනාශකම් කරලා තියෙන්නත් බෑ. ඔයාගේ හරි ඔයාගේ පවුරේ සමීප ඥාතියෙකුගේ හරි කිසිම අපරාධ වාර්තාවක් තියෙන්න බෑ. දැන් අපි කතා කරමු හැමෝම දැනගන්නාසම මාතෘකාව ගැන. ඒ තමයි වැටුප. උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා මූලික වැටුප් පරිමාණය රුපියල් 55,410 සිට 91,630ක් දක්වා ක්‍රියාත්මක වෙනවා. මූලික වැටුපට අමතරව ඉතා ආකර්ශනීය දීමනා රැසක් ලැබෙනවා. ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් ලැබෙනවා. ආහාර හා නවාතැන් දීමනාව විදිහට මාසිකව රුපියල් 31,800ක් ලැබෙනවා. ඔයා තෝරාගන්නේ විශේෂ කාර්ය බලකාය STF නම් පුහුණුවෙන් පස්සේ තවත් විශේෂ දීමනා එකතු වෙනවා. උදාහරණයක් විදිහට මූලික වැටුපෙන් 25%ක දීමනාවක් රුපියල් 13,852.5ක් ලැබෙනවා. දීමනා විදිහට රුපියල් 4,432.8 පුන්දියක් ලැබෙනවා. මේවාට අමතරව නොමිලේ වෛද්‍ය පහසුකම්, නිල ඇඳුම්, උපාධි හැදෑරීමේ අවස්ථා සහ ත්‍යාගාර මුදල් වලින් මුදල් ප්‍රදානයන් පවා ලබා ගන්න පුළුවන්. මේක ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්. මේ තනතුරට බඳවාගන්නේ පරීක්ෂණ කිහිපයක් හරහායි. මූලික පරීක්ෂණය. මෙහිදී ඔයාගේ මූලික සුදුසුකම් පරීක්ෂා කරනවා. ඔරොත්තු දීමේ පරීක්ෂණය. ෆිසිකල් ටෙස්ට්. මෙතනදී මීටර් 1000ක් දිවීම අනිවාර්යයි. මේක විනාඩි 5කට අඩුවෙන් දුවන්න බැරි වුණොත් ඔයාව අසමත් වෙනවා. ඒ වගේම පුෂ්-අප්ස්, සිට්-අප්ස්, චින්-අප්ස් සහ මතකය පරීක්ෂා කිරීමේ අභ්‍යාස තියෙනවා. සාමාන්‍ය පොලිසියට ලකුණු 50ක් සහ STF එකට ලකුණු 60ක් ගන්න ඕනේ. ලිඛිත විභාගය. අවබෝධය හා භාෂා හැකියාව සහ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. මේ දෙකෙන්ම අවම ලකුණු 40 බැගින් අරන් සමත් වෙන්න ඕනේ. ඉන්පසුව සම්මුඛ පරීක්ෂණය, පසුබිම් පරීක්ෂණය සහ අවසාන වශයෙන් වෛද්‍ය පරීක්ෂණය පවත්වනවා. අයදුම්පත් බාර ගන්න අවසන් දිනය තමයි 2026 ජූනි 5. අයදුම් කරන්න පුළුවන් මාර්ගගත ක්‍රමයට පමණයි. තපෑලින් යවන අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා. www.police.lk වෙබ් අඩවියට ගිහින් join us කියන එක ක්ලික් කරලා ඔයාට අයදුම් කරන්න පුළුවන්. අයදුම් කරනකොට පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක්, උපැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතික සහ රියදුරු බලපත්‍රය අප්ලෝඩ් කරන්න අමතක කරන්න එපා. ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළාට පස්සේ ඒකේ පිටපතක් අරගෙන ඔයාගේ අත්සනේ උදලා පළමු සම්මුඛ පරීක්ෂණයට අරගෙන යන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් යාළුවනේ, මේක ශ්‍රී ලංකා පොලිසියේ තරු සහිත නිලධාරියෙක් වෙන්න තියෙන හොඳම අවස්ථාවක්. තව ප්‍රමාද වෙන්න එපා, අදම අයදුම් කරන්න. මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. අපි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.